සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමනි, සියලුම පක්ෂවල මන්ත්‍රීතුමනි, ආරාධිත අමුත්තනි, ආදරණීය ජනතාවගෙන් අවසරයි. සුබ උපන්දිනයක් සරත් ප්‍රේමදාස මහත්මයානි. අද තංගල්ලේදී බස් එකකට වෙඩි තියලා තියෙනවා. මෙතනට මේ මීටින් එකට එන්න හිටපු බස් එකකට තමයි වෙඩි තියලා තියෙන්නේ. එක්කෙනෙක් නැති වෙලක් තියෙනවා. දෙයනේ මේ වෙඩි තියන්නේ අපේම සහෝදරයන්ට නේද? ප්‍රජාතන්ත්‍රවාදී කීකේ මේ මිනිස්සු මරන්නේ අපේම සහෝදරයෝ නේද? මේ වගේ මන්න දැනුම් දෙන්න තියෙන්නේ දවස් දෙකක් ඇතුළත ඡන්ද දවස් වෙනකන්. නමුත් අපි කවදාකවත් ඔයාලට අනිවාර්යෙන් අපි කවදාකවත් ඔයාලට සැලෙන්න හොඳ නැහැ. ඔය බය ගස්සන්න විතරයි. නමුත් සජිත් ප්‍රේමදාස ළඟදී ටීවී එකේ ප්‍රකාශයක් කළා තිබුණා වෙඩිල්ලක් නෙමෙයි අපේ උත්තරේ. ඒ හැම දෙයකටම අපි මේ රටේ සංවර්ධනය කරලා තමයි අපි ඒකට උත්තරේ දෙන්නේ. ඒ හින්දා ඉවසීමෙන් බුද්ධියෙන් මම ඔයගොල්ලන්ට අවශ්‍ය හැම ශක්තියක්ම ප්‍රාර්ථනා කරනවා. කිසිම පහත් ක්‍රියාවල වලට සැලෙන්න එපා. ඒක ලේසි වෙන්නේ නැහැ. නමුත් මගේ ශක්තිය මම ඔය හැම දෙනාටම හිමින්ම ප්‍රාර්ථනා කරනවා. උපරිමයෙන් ප්‍රාර්ථනා කරනවා. කලාකාරයන් හැටියට අද බහුතරයක් ජනාධිපතිතුමා පැත්තට ප්‍රසිද්ධිය පේන්න හිටියට මට දැඩි විශ්වාසයෙන් කියන්න පුළුවන් වැඩිපුරම ඡන්දය දෙන්නේ සරත් ෆොන්සේකා මහත්මයාට කියලා. ඒ දේ මම මේ විශ්වාසයෙන් කියන්නේ මට දුරකථනයේ කට්ටිය දැනුම් දුන්න නිසා මම මේ වගකීමෙන් කියන්නේ. හැබැයි එයාට අනුකම්පා කරන්නේ. එයා අද අසරණ වෙලා බලපෑම් වලට යටත් වෙලා මොකද අසරණයන්ට කොච්චර බලපෑම් කරනවද කිව්වොත් මේ රාජ්‍යයෙන් ඊයේ දිනමින පත්තරේ මට විරුද්ධව ආටිකල් එකක් පළ කරලා තිබ්බා. ඒකේ සම්පූර්ණ බොරු ලියලා තිබුණා. ඒ කියන්නේ මට මරණ තර්ජනය කළා තමයි මම මේ වේදිකාවට නගින්නේ. මගේ මහත්තයා මේ UNP පක්ෂයට විකුණලා තියෙන්නේ. මේ වගේ කිසිම වගකීමක් ගන්න නැතුව රාජ්‍ය පත්තරවලින් දේවල් ප්‍රචාරය යවන්න මෙයාට ශක්තිය අනේ දෙයිනේ